මෙවැනි අවස්ථාවක් ආයෙත් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් ඔබ පමණයි තෝරගන්නේ. මේ වගේ පණිවිඩයක් බොහෝ වෙලාවට ස්පෑම් එකක් වෙන්න පුළුවන්. එයාලා එවන ලින්ක්ස් වලට යන්නත් එපා. කිසිම දෙයක් ඩවුන්ලෝඩ් කරගන්නත් එපා. ඒ වගේම ඔබට එන ෆෝන් කෝල්ස්, SMS, ඊමේල්ස්, ඔන්ලයින් ඔෆර්ස් ගැන ඔබ හොඳ අවධානයකින් කටයුතු කරන්න අවශ්‍යයි. ඔවුන් කිසියම් ආයතනයකින් කියලා කියනවා නම් ඔබ ඔවුන්ව තහවුරු කරගන්න අවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ගේ නිල දුරකථන අංකය හරි ඔවුන්ගේ නිල වෙබ් අඩවිය ලබා ගන්න ඕන. කිසිම විටක පෞද්ගලික තොරතුරු මුරපද හෝ ඔබගේ ගිණුම් පිළිබඳ තොරතුරු ඔවුන් සමග ෂෙයා කරගන්න එපා. පිළිගත් ආයතනයක් කිසිම වෙලාවක කෝල් එකකින් හරි ඊමේල් එකකින් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු නොකර ඔබගේ පෞද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැහැ. ඔබ ශක්තිමත් මුරපදයක් පාවිච්චි කරන්න. ඒ වගේම මෙවැනි ක්‍රියාවලට ඔබ අහු වෙන්නත් එපා. අනෙක් අයට අහු වෙන්න දෙන්නත් එපා.